හරි අද අවකලනේ මට හිතුවා අවකලනේ කලින් වීඩියෝ එකක් දැම්මා. ඒත් අවකලනේ මම හිතුවා අවකලනේ මුල ඉඳන්ම කොටස් ටිකක් කරගෙන ගියොත් ඒක වඩා පහසු වෙයි කියලා. අර අවකලනේ මම මුලින් දාපු වීඩියෝ එක අවකලනේ part 1 කියලා ගන්න පුළුවන්. අවකලනේ part 1 කියලා ගන්න පුළුවන් මම අර කලින් දාපු වීඩියෝ එක කලින් දාපු එක ඒක බලන්න පුළුවන්. ඒක මම description එකේ හරි මම ඒක දාන්නම්. නැත්තම් වැඩි වීඩියෝ දාලා නැහැ. ඒක බලන්න පුළුවන්. අවකලනේ මේ playlist එකට ගිහලා බලන්න පුළුවන්. pure mathematics videos එකට ගියාම අවකලනේ ඒ පළවෙනි වීඩියෝ බලන්න පුළුවන්. ඒතකොට අද දවස තුල මම හිතනවා මේක part 2 කියලා. නමුත් ඒක මම මේ description එක මට edit කරලා වෙනස් කරන්න පුළුවන්. මේක part 2. එතකොට අවකලනේ part 2. හරි. අවකලනීය part 1 එක මම ආපු නැද උදේට කරන්න යන්නේ නැහැ. මොකද නියතයක් අවකලනීය බිඳුවයි x අවකලනීය 1යි. එතකොට ශිත දෙක ගුණිතය, ශිත දෙක එකතු අඩු කිරීම, ගුණිතය බෙදීම. එතකොට ln ශිතයක් අවකලනීය කොහොමද කරන්නේ? ඒක ප්‍රකෘත ශිතයක ln ශිතයක ln e පාදයට අදාළව මේ ඉගෙනුවා. එතකොට ex කියන ඒ ඉගෙනුවා. එතකොට ත්‍රිකෝණමිතික ශිත වල අවකලන ඉගෙනුවා. එතකොට ඊට අමතරව මම තව අර මේ තව මම කියන්නේ අවකල සමීකරණ කොට නැගීම කියලා දුන්නා. එතකොට ඒ වගේ දේවල් ටික තමයි කරේ. අවකල සමීකරණ වලින් homework ප්‍රශ්න 4කුත් දීලා තමයි අවසන් කරේ. එතකොට අද part 2 ලියාගමු මාතෘකාව. අපි එක ප්‍රශ්නයකින් එක පටන් ගමු. පළවෙනි ප්‍රශ්නය මේ ලියාගන්න. x සමාන t වර්ගය සහ x සමාන t වර්ගය සහ y සමාන t ඝනය නම් y සමාන t ඝනය නම් dy බෙදීම dx d වර්ග y බෙදීම dx වර්ග d ඝනය y බෙදීම dx ඝනය සොයන්න. දන්න අය මේ වීඩියෝ එක නැවැත්තුවා වැඩ කරගෙන ගියා. ප්‍රධාන නැහැ ඉක්මනට කරුම අද බණ වැඩි කොටසක් කරගන්න. මම මේක පාර්ට් 10කට වගේ යවන්න බලන්නේ. මම මෙතන යවන්න ගන්න. ඒක ලොකු ඒතර මේකත් එක්ක ක්‍රමයෙන් ගාතීශීත අවකලනය ගන්න. එතකොට යම් කිසි ශිත වගේ මඩු ගන්නන්න තියෙන මේක ඇතුළේ. එතකොට එතනින් එහාට අපිට මේ අන්තිම මේ එක තමයි අවකලන අර මේ යම් කිසි ලොකු සමීකරණයක අවකලනය ඇසුරෙන් මේ ප්‍රස්ථාරයක් ගොඩනගීම. කොහේ අවසන් පියවර අපි හරි. අපි බලමු. දැන් මේ x සමාන t වර්ගය කියන එකනේ. අපි මුලින්ම dx බෙදීම dt කියන එක හොයාගමු. නෑනේ. මට ඒක හොයන්න පුළුවන්. t විශේෂයෙන් දැන් මේ මෙතන t නිසා මම t විශේෂයෙන් අවකලනය කරමු. එතකොට එනවා 2t කියලා. හරි. ඒතර මෙතන ගත්තම dy බෙදීම dt කියලා ගත්තොත් 3 ඉස්සරහට එන්න 3t වර්ගය කියලා එන්නේ. ඔන්නෝම් ටික හදාගන්න පුළුවන්. හරි. ඒක හදාගන්න මොන සූත්‍රෙන්ද ගියේ? ඒක හදාගත්තේ මේ සූත්‍රෙන්නේ. අපි දන්නවා y සමානයි මේක y සමානයි x n dy බෙදීම dx කියන්නේ මොකක්ද? n විදිහට ගත්ත x n වෙන එකනේ. ඔන්න ඔය සූත්‍රයෙන් තමයි මම ඔය ප්‍රකාශනය කරනවා. හරි. n වෙන එක. n x n වෙන එක. ඔය සූත්‍රයෙන් ඉඳන් උනගා ගත්තා. හරි. දැන් මේක මතක තියන්න. මේක අමතක නම් part 1 එක බලන්න.
පාර්ට් 1 එකේ ඔක්කොම කියලා දෙනවා. හරි. මම මේක මකනවා. එතනින් එහාට හරි. දැන් මේක ගොඩනගා ගත්තනේ මම. දැන් මේවනේ ගොඩනගන්න ඕන මම. හරි. මෙහාන දැන් දැන් හොඳට බලන්න. මට ඕන dy බෙදීම dx. ඒතර මම මේ මෙහිම කතන්දරයක් දන්න ඕන. දැන් dy බෙදීම dx මට ලියන්න පුළුවන්. dy බෙදීම dt වර dt බෙදීම dx කියලා නෝම ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. මෙහෙම ලියන්න පුළුවන් අපිට. හරිද? මේක දන්න ඕනේ නේද? මේක දන්න ඕනේ. මොකද මේ තියෙන්නේ යම් කිසි මේ දැන් බලන්න මේ කලින් ගත්ත මේ දෙකක අනුරූපයෙන් අපි වෙනස්ම කෙනෙක්ගේ අවකලනීය හොය එවීමක් නෙදී. අර දෙන්න කියන්නේ. බලන්න යම් කිසි වෙනස්ම ශිත දෙකකින් අපි හොයන්නේ වෙනස්ම කෙනෙක්. අපි කලින් හොයාගත්ත අවකලන දෙකක්. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙන මේ එකම එක තියෙන්නේ මේ කට්ටිය විශේෂ මේ කට්ටිය විශේෂ. හරි අවකලනේ කරපු දෙන්න වෙනස් වෙන්න පුළුවන්. මෙයාගේ x අවකලනේ මෙතන y නමුත් අවකලනය කරලා තියෙන එකම සලකුණෙන් එකම එකන්නේ මේ අවකලනය කරලා තියෙන t විෂයෙන් තමයි අවකලනය කරලා තියෙන්නේ. එකම විෂයෙන් අවකලනය. ඔයාලට තේරෙනවද දැන් සමාන විෂයන්ගේ වෙනස් ශිත දෙකක් අවකලනය ඇසුරෙන් වෙනස් ශිත දෙකක් අවකලනය ඇසුරෙන් එම ශිත දෙකේ අවකලනය අපිට හොයන්න පුළුවන්. ඔයාලට දැන් මම අපු කියන්නේ යම් කිසි සමාන ශිතයක විෂය බලන්න යම් කිසි සමාන අපි කියමු සමාන විචලනයක හරි කියලා හරි සමාන විචලනයක ශිතයෙන් වෙනස් වූ ඒ කියන්නේ y සහ x කියන වෙනස් වූ විචල්‍ය වල අවකලනය සෙවීම ඇසුරෙන් ඒ දෙදෙනාගේ නැත්නම් මේ එම විචල්‍ය දෙකේ අවකලනය සෙවීම ඕකනේ තියෙන්නේ. හරි. ඒක අපිට ඉච්ඡා දුක ගන්න ඕනේ නැහැ. මේක මෙහෙම ලියන්න පුළුවන්. මේක තේරෙන්නේ නැත්නම් මේක මාක් කරලා තියාගෙන මේක මෙහෙම ලියන්න පුළුවන් කිව්වොත් මේ dt එහෙම කැපෙනවා කියලා එහෙම ගන්න එපා. ඒක අර පොඩ්ඩක් අර ප්‍රායෝගිකව හිතන්න. එහෙම කපන්න යන්න එපා. දැන් dy බෙදීම dt කියන එක අපි මෙතන හොයාගෙන තියෙනවා 3t වර්ගය කියලා. dt බෙදීම එක දන්නේ නැහැ. නමුත් අපි ds බෙදීම dt දන්නවනේ. එතන මේක පරස්පරයෙන් එන්න ඕනේ. ඒකට එක යට 2t තමයි. මේ t එකට මේ t කැපිලා ගියාම මෙතන ඉන්නේ 3t බෙදීම 2යි. අපි සරලයි. මම උදාහරණ දෙකක් වගේ කරලා මේ උදාහරණ දෙකක් කරන්න ඕනේ. මම මේ උදාහරණ කළේ මෙන්න එකට යන්න. මොකද මේ වගේම ගණන් 100ක් හදුව එක තේරුමක් නෑ. මේ වගේම තමයි යන්න තියෙන්නේ. පවරක් වෙලාවට මේ t වෙනකොට θ එන්න පුළුවන්. ඕන එකක් එන්න පුළුවන්. ඒ θ වෙන්න පුළුවන්. ගැමා විසර මේ තියෙන ඩෙල්ටා. ඒතර මේ වෙන්න පුළුවන් ඕන විදියට වෙන්න පුළුවන්. ඒතර ගැමා එන්න පුළුවන්. මේ ගැමා ඇල්ෆා කියන එක වෙන්න පුළුවන්. යම්ස ශිතේ ඉතින් මේ ඒක කරලා තියෙන්නේ මේ වගේ තමයි කරන්නේ. හරි දැන් ඒ එකක් හරි. දැන් මේ මෙයා හදන්න දෙන්න. ඒක එයා හදන්න පුළුවන් d වර්ග y බෙදීම dx වර්ග කියන්නේ ඔයා දන්න දැන් මේක d බෙදීම dx dy බෙදීම dx මොනෝක නේදදී. මේක මම කලින් කියන්නේ මොනවාකල සමීකරණ ගොඩ කියන එක. මේ ඒවත් හරියටි මේ dy බෙදීම dx ගේ අවකලනය වල ඒ අවකලනයෙන් ආපු වගේ නැවත වරක් x විසින් අවකලනය කරමු. එතකොට d බෙදීම dx. දැන් මෙයා හෙව්වනේ දැන් මේකේ මේ හොයපු එක 3t බෙදීම 2යි. ඔන්න හොඳ එකක් තමයි යා. එතකොට මට මෙයක් ලියන්න පුළුවන් මේ වගේ බලන්න. දැන් මට මෙයක් මෙහෙම ලියන්න පුළුවන් නේද? d බෙදීම dt 3t බෙදීම 2 වාරය dt බෙදීම d. හරි. එහෙම නෙමෙයි. එහෙම. d හරි dt බෙදීම dx හරි. dt බෙදීම dx හරි. ඔන්නෝම ලියන්න පුළුවන්. මට මෙහෙම ලියන්න පුළුවන්. එතන මම කරපු වෙනස මොකක්ද? ඒ කියන්නේ මෙතන කරපු වෙනස මොකක්ද? මෙහෙම මම d බෙදීම ds දැන් මේ 3t බෙදීම 2 කියන විචලනය ගත්තේ. ඔයාලට පේන්නේ දැන් මේක ඇතුලේ තියෙන විචලනය t.
ඒතර මේක ටීවිෂන් තමයි මේ අවකලනය කරන්න පුළුවන්. අපිට වෙනස් වූ විචල්යකින් අවකලනය කරන්න බෑ. ඒකෙද මම දෙකටම TT දැම්ම මේ කැපෙන විදියට. තේරෙනවද කියන්නේ? හරි තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් තියෙන්නේ. දැන් මේක පුළුවන් අවකලනය කරන්න අපිට. මේක ටීවිෂන් අවකලනය කරාම තුන බෙදීම දෙක එළියට ගත්තා. TT එකෙන් අවකලනය කරාම මේක. වරක්. DT බෙදීම DX කියන එක අපි කලින් හොයලා තියෙනවා. එවල dt බෙදීම dx කියන එක යනවා දෙකයට දෙකයි. එතන මොකක්ද ඉන්නේ? 3 බෙදීම 4යි t කියන එක තමයි. 3 බෙදීම 4යි. අර මෙතන උණු වෙනස. පැහැදිලිව තේරුම් ගන්න. මේ d බෙදීම dx කියන එක මම මෙහෙම ලියුවා. හරි ගියා. කැපෙනවා කියලා අදහස් කරන්නත් ඒක ප්‍රායෝගිකව විතර කපන්න යන්න එපා. ඒක කපන්න බෑ ඒක. අපි කපන්නේ නැහැ. මේ ශීඝ්‍රතාවයක් නෙවෙයි. හරි එහෙම ලියන්න පුළුවන් න්‍යායක් තියෙනවා. හරි. න්‍යායක් නියමයක් තියෙනම ලියන්න පුළුවන්. අවකලනයේ අර මම කලින් කිව්වොත් මේක. හරි. අපිට දැන් ඊළඟට ඒකත් හරි. දැන් තියෙන්නේ මෙයා. ඒ කියන්නේ මොකද? d බෙදීම dx වැඩේ තේරෙනවා. d වර්ග y බෙදීම dx වර්ග කියන්නේ ඒකේ dy බෙදීම ds දෙවරක් අවකලනය කිරීමෙන් ලැබෙන දෙවරක් අවකලනය කිරීමෙන් ලැබෙන අගයද නැවත වරක් x විසින් අවකලනය කරනවා. ඒ කියන්නේ d බෙදීම dx d වර්ග y බෙදීම ds වර්ග අපි හොයාගන්න මොකද 3 බෙදීම 4යි. එතන මෙයාට d බෙදීම dx අර වගේ ලියන්න පුළුවන්. මොකද දැන් t නේ තියෙන්නේ t මෙහෙම දැම්ම 3 බෙදීම 4යි d දැම්ම ආපහු dt බෙදීම dx කියලා දැම්ම. දැන් හරි. දැන් මෙයා කරලා 3 බෙදීම 4 ඉස්සරහට ගත්තා. දැන් එකයට t නේ තියෙන්නේ. බොහොම ප්‍රශ්නයක් තියෙනවා. හරි. අමාරු නෑ දැන්. එකයට t කෙලිම ගන්නත් පුළුවන්. නමුත් ඊට වඩා හිතන්න මෙහෙම. එකයට t කියන්නේ t ගේ ඍණ එක් වෙනි බලයනේ. ඒතකොට ඍණ එක මම එක විදිහට ගන්නවා. t ගන්න. බල මේ අර කලින් දීපු සූත්‍රය n එළියට ගන්නවා. අර x වගේ දෙන t එයාගෙන් n ඍණ 1. ඍණ එකකින් එකක් අඩු කරාම අපු ඍණ දෙකක් එනවා. මොන වේද තමයි. dt බෙදු ds කියන්නේ මොකද? එකයට 2යි. එකයට 2යි. දැන් මොකක්ද ඉන්නේ? මෙතන ඍණ එනවා. 3 බෙදීම 4 එනවා. t වර්ගය යටට යනවා. උඩකින් එකයට 2යි. එතකොට මොකද අවසාන උත්තරේ 3. ඒ ඍණ උත්තරයක් එන්නේ. 4 2 8 8යි t ගණිය තමයි. 8යි t ගණිය. මේවා කොහෙද? හරි. ඒක තමයි කියන්න තියෙන්නේ. අර මෙතන මේ න්‍යාය වුණු සිදුවීම් පොඩ තේරුම් ගන්න. මෙතන උන නෝට් එකක් ලියාගන්න පොඩ්ඩ. මෙන්න මේ අන්න මේක ලියලා මෙතනින් මේ පැත්තෙන් වගේ නෝට් එකක් ලියන්න. හරි මම කියන්න. යම් නිශ්චිත විචල්‍යයක විශේෂ යම් නිශ්චිත විචල්‍යයක විෂයෙන් අපි x හා y කියලාම ගමු. මොකද ඕක තමයි යෙදෙන්නේ අපිට x හා y නේ අපි හොයන්නේ. හරි. x හා y ශිත දෙකක අවකලන ඇසුරේ දැන් ඊතර මම අර x කියන එක y කියන එක ශිත දෙකකට ගත්තා. මොකද දැන් මේ මෙතනදී මේ x කියන එක්කෙනා මේ මොකද දෙක කොහමද කියන්නේ? t විෂන් x ගේ අවකලනය. හරි t විෂන් x ගේ අවකලනය. එහෙමනේ කියවන්නේ. යම් කිසි දැන් මෙතන y කියන එක තමයි ශිතයක් කියලා ගන්නෙ. නම් මම x y කියන දෙකම මම ශිතය කියලා ගත්ත එක ප්‍රශ්නයක් නැහැ. දැන් වල පුළුවන් යම් නිශ්චිත විචල්‍යක විෂයක් ඇසුරෙන් x හා y පදවල කියලා ගන්න ශිත නිකන් හරියන්නේ නැත්නම් පදවල අවකලනයක ඇසුරෙන් dy බෙදීම dx එවිය හැකියි. dy බෙදීම dx පදයේ සෙවිය හැකියි. ඔක තමයි හොයන්නේ. වෙන හොයන්නේ. dy බෙදීම dx සෙවිය හැකියි. ප්‍රධාන විචල්‍ය දෙකනේ තියෙන්නේ. මේකම තමයි යෙදෙන්නේ ගණන් වලදී. ඒක තමයි. හරි ඒක උනා ලියා ගන්න. දැන් මේක ලියාගත්තා නම් මේක මම කරන්නේ.
දැන් මොනේ ඒකත් තේරෙනවා. පට්ටම ලේසි. ලේසි. ඒ කතන්දරේ හරි දැන් ඊළඟ කොටසට යමු. දැන් අපි පොඩ්ඩක් මේ වගේ මේව තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් අමාරු එකක් කරලා මේ පොඩ්ඩක් ත්‍රිකෝණමිතික ශිත මගේ අමාරු වගේ හිතන එකක් කරලා මම පොඩ්ඩක් උදාහරණ දෙකක් දෙන්නම් හෝම්වර්ක් වලට. ඒ මොකද හෝම්වර්ක් වලට උදාහරණ දෙකක් වගේ දෙන්න. හරි. මම පොඩ්ඩක් අමාරු වගේ එකක් බලන්නම්. දෙවෙනි ගාන x සමාන a t ඍණ sin t සහ y සමානයි a එක දන cos t නම් අර වගේම තමයි dy බෙදීම dx d වර්ග බෙදීම dx වර්ග d ඝනය බෙදීම d ඝනය y බෙදීම dx ඝනය සොයන්න දැන් මේකේ මේ ds ඝනය කියන එක බලන්න. ඒකත් හොයන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අමාරුයි. ඔබ ගියොත් අමාරු වෙනවා ඒක. ඒකෙන්ද මේ ඔහොම ලියා ගන්නකොට නෝමල් ලියන්න. d ඝනය y බෙදීම ds වර්ග ගන්න පුළුවන්. මොන එකත් හොයලා දාමු කමක් නැහැ. දැන් ඔකම වෙන හැකියි ප්‍රශ්නයක් තියෙනවා. ඔකත් හොයලා දාමු නිකන් ඉන්නේ. ගොඩක් දිගට යයි. අපි බලමු නිකන් හදලා. දැන් තමයි හදන්න ඉගෙන දෙන්න පුළුවන්. හරි. වැඩි කතා නොකරද මම ලියන්නේ x කියන එකේ නම් මම අවකලනය මෙතන දැන් තියෙන විචාරය t නේ. ඒ කියන්නේ නියතයක් නේ. ඒකද මම මේක t විශේෂයෙන් අවකලනය කරනවා. අවකලනය කරාම a කියන එකේ නම් නියතයක් ඉඳලා එළියට ගන්න පුළුවන්. ඔය ඉතින් හදන්න පුළුවන් ද මම කලින් වීඩියෝ එකේ කියදුන හදන විදිහ. t කියන්නේ මේක අඩු කිරීමක් මෙතන. t කියන එක නම් t කින් අවකලනය කරාම ඒක sin t අවකලනය කරාම cos t නේ. කිසි ප්‍රශ්නයක්. ඊළඟට dy බෙදීම dt. dy කියන a කියන එක නේද එළියට ගන්නවා. ඒක අවකලනය කරාම බිඳුවයි. මම ඒක ලියන්නේ නැහැ මේක. අපු ලියන්න ඕනේ. ඊළඟට cos t අවකලනය කරාම ඍණ sin t කියන්නේ. හරි. මම මේ පද දෙක නම් හදාගත්තා. දැන් මට හදාගන්න තියෙන dy බෙදීම dx. dy බෙදීම dx සමානයි dy බෙදීම dt වර dt බෙදීම dx කියලා ලියා ගන්න පුළුවන්. dy බෙදීම dt මම දැන් හොයාගත්තා. ඒ තමයි ඍණ a sin t වාරයක් dt බෙදීම dx වෙන එක තමයි ds බෙදීම dt හම්බුනේ. ඉතින් ඒකේ පරස්පරය නේ. එකයට a කරන cos t කියලා. මේ a කැපෙනවනේ. හරි a කැපෙනවා. එතකොට එතනින් එන්නේ sin t ඍණ sin t බෙදීම එක ඍණ cos t කියලා නෝම එකක් තමයි. හරි. මේක හදාගත්තා. මේක ආපුවා ඉන්නවනේ. දැන් මට හිතෙනවා මේ මොකද? අබ දැන් මෙතන මේ හනු කියන මෙතන මේ උත්තරේ ආපුවා ඉන්නව නේද? ඔව්. මේක තව අපිට සුළු කරන්න බැරි වෙයි. මේක අපිට තව සුළු කරන්න බැරි වෙයි. පුළුවන් වෙයිනේ. මට දෙන්න පුළුවන් වෙයි. කරින cos t නේ තියෙන්නේ. ඔබට කරින cos t තව වලුනේ තියෙන්නේ. ඕනනම් හරවන්න පුළුවන්. මෙයාට කොට කියන්නේ. දැන් මේක මෙතනට ආවට පස්සේ
දැන් මේක එන බර මේ දැන් ඕක මට එන කරදරයක් වෙනවා මේ D වර්ග y බෙදීම ds වර්ග හොයන්න කිව්වොත් එන කරදරයක් වෙනවා. ඒක එන අමාරු. හොයන්න බැරි කමක් නෑ. හොයන්න පුළුවන්. මේ ඒ මට හිතුණා දැන් මේ කරින cos t කියන පදේ මම දැක්කින් දැන් මම පොඩ්ඩක් අර කල්පනා කරා. ඒක මෙහෙමනේ. දැන් අපි දන්නවා cos 2යි තීට සූත්‍ර දන්නව නේද? එකක් තමයි 2යි cos වර්ග තීටා ඍණ 1. තව එකක් තියෙනවා එකරින 2යි sin වර්ග තීටා. තව එකක් තියෙනවා එහෙම cos වර්ග තීටා ඍණ sin වර්ග තීටා කියලා එකක්. හරි. අන්න මේ කියන සමීකරණේ හරි මේ කියන සමීකරණේ මට ගන්න පුළුවන්. මේක මෙහෙට ගත්තම එක දන cos 2යි තීටා කියන්නේ 2යි cos වර්ග තීටා කියලා ගන්න පුළුවන්. මට මේ සමීකරණය ගන්න පුළුවන්. cos 2යි තීටා හරියට ගත්තම එක ඍණ cos 2යි තීටා සමානයි 2යි sin වර්ග තීටා කියලා ගන්න පුළුවන්. මම මේ සූත්‍ර දෙක පොඩ්ඩක් හිතන්න. එතකොට මෙතන බලන්න එක ඍණ cos t වගේ එකක් නේද මෙතනක් තියෙන්නේ. එක ඍණ cos t වගේ එකක් නේද මෙතනක් තියෙන්නේ. එක ඍණ cos t වගේ එකක් මෙතනක් තියෙන්නේ. අර t වෙනුවට මෙතන තියෙන 2යි t. එතකොට මනසින් හිතන්න. මේ 2යි t එකේ භාගය මෙතන තියෙන්නේ. එතකොට මෙතනට එන්නේ t නම් ඒකේ භාගය නේද අතන ලියන්න. මොකද t බෙදීම 2. එහෙනම් මම මෙතන ලියන්නේ මෙහෙම. දැන් මේ ඍණ sin t කියන කතන්දරේ මම මට දැන් මෙහෙම එකක් තියෙනවා බලන්න. දැන් t බෙදීම 2 කතන්දරයකට මේක එනවයි කියන්නේම මට උඩ එක t බෙදීම 2කට හරව ගන්න බෑ. මට දෙන්න කියන්නේ. එතකොට දැන් මම දාන්නේ ඊළඟට සූත්‍රයෙන් මෙහෙමයි. තව සූත්‍රයක් දාන්න මෙහෙමයි. sin t sin 2යි තීටා සමානයි 2යි sin තීටා cos t. මොන මේ කතන්දරෙත් අපි දන්නවා. ඉතින් මේ sin 2යි තීටා වගේ මෙතන sin t කියන්නේ. හරි. එතනින් අපිට හරවන්න පුළුවන් ඒකේ භාගය කියන්නේ ඒකෙම තියෙන භාගය. t බෙදීම 2 ගත්තා නම් t බෙදීම 2කට දැන් හරවන්න පුළුවන් නේද? මට හිතෙනවා කැපෙනවා වගේ. හරි. මට මෙයා ලියන්න පුළුවන් 2යි sin t බෙදීම 2 cos t බෙදීම 2. බෙදීම එක ඍණ cos t වෙනකොට මට මෙතන කෙලින්ම ගන්න පුළුවන් 2යි sin වර්ග t බෙදීම 2. දැන් බලන්න මේ එක sin වර්ගයකට මේක sin වර්ගයක් කැපෙනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. දැන් අවසාන පිළිතුරු වශයෙන් එනවා ඍණ cos t බෙදීම 2 sin t බෙදීම 2 කියන. ආඩි විතරක් පොඩි සුළු වීමක් තියෙනවා. මේක cos theta බෙදීම sin theta කියන්නේ මොකක්ද? cot theta නේ. cos theta බෙදීම sin theta කියන්නේ cot theta. එතකොට මට මේක ලියන්න පුළුවන් ඍණ cot theta කියලා අවසාන cot t බෙදීම 2 කියලා අවසාන උත්තරය ගන්න. මේක අහුවා ඉන්නවා. මම මේ හැදුවේ මොකද්ද? dy බෙදීම dx. මෙච්චර හරගන්න හැදුවේ. මෙයානේ මම හැදුවේ ඍණ cot t බෙදීම 2. දැන් හරියට එක පදයයි තියෙන අපිට වැඩේ පහසු. හරි දැන් අපිට ඕන d වර්ග y බෙදීම dx වර්ග. d වර්ග y බෙදීම dx වර්ග. හරි. දැන් මට පුළුවන් මෙයා ලියන්න d බෙදීම dx වාරය dy බෙදීම dx නේ. ඉතින් මට මෙයාම කඩා ගන්න පුළුවන්. d බෙදීම dt වාරය මම මෙයා හෙව්වනේ. මොකද මෙයා ඍණ cot t බෙදීම 2 වාරය dt බෙදීම dx. මට ඔහොම ලියා ගන්න පුළුවන්. හරි. ඊළඟ බලන්න. මම පොඩ්ඩක් මෙතන වෙන් කරන්න. හරි වෙන් කරන්නම් කොයි වැඩි. දැන් මේ තියෙන t විශේෂයෙන් මේ cot t බෙදීම අවකලනය කරන් තියෙනවා. හරි මේ අන්න. දැන් අපි දන්නවා මම ඒක වෙනම ගන්නවා. දැන් බලන්න d බෙදීම dx cot x කොහොමද අවකලනය ආවේ? අතගයි ඍණ cos x වර්ග ඍණ cos x වර්ග x. එහෙම නේද? එතකොට මම මෙතන ලියනවා ඍණ cos x වර්ග x. මෙහෙම එකක් නේද? ඍණ cos x වර්ග x කියලා නේද ආවේ? හරි. මතක තියෙන්න ඕනේ. මාරුවේම නෙවෙයි. එතකොට මේක
මේ රින කතන්දරේ එළියට ගන්න. දැන් කොහොමද දැන් මේ ඔය රිනයි මේ රිනයි දන වෙනවනේ. මේ රිනයි මේ රිනයි දන වෙනවා. මේ රින කතන්දරේ අමතක කරලා දාන්න. හරි. මේ රිනයි මේ කොට්ටි බෙදීම දෙක අවකලනින් එන මෙන්නම රිනයි. ඒ රිනයි මේ රිනයි ගුණ වුණාම දන වෙනවා. ඒ දෙන්න අපිට කතන්දරය අමතක කරන්න නැහැ. රින කතන්දරේ අමතක කරන්න පුළුවන්. දැන් මම සාදීන වේද කොට්ටි බෙදීම දෙක මේ වගේ අවකලනය කරලා හිතමු. කොසෙක් වර්ග නේ කොසෙක් වර්ග මොකද t බෙදීම දෙක කොසෙක් වර්ග t බෙදීම දෙක වල තේරුම මොකද වල අර ඍණ නැති උනේ මෙතන ඍණක් තිබ්බ හින්දා අර ඍණයි ධන වෙනවා කොසෙක් වර්ග t බෙදීම දෙක දැන් dt බෙදීම ds මම ඔයලා දීද කියාට ඒ එක ඍණ cos t කියලා තමයි අර මෙතනත් එක ඍණ cos t තියෙනවා බලමු ඒක ඕනේ වෙයිද දන්නේ දැන් මොකද දෙන්නේ උත්තරේ? ඒක තෝරන වෙයි කියලා මේ මෙතනත් එක දෙන කොස්ටි තියෙනවා. දැන් මට ඕක දැන් දකින්නකොට දැන් මොකද නේද? ඔයාලටත් එහෙම නේද? එක දෙන කොස්ටි දකින්නකොට මට මේ සූත්‍රය මතක් කරනවා. එක දෙන කොස්ටි වෙනකොට මට මේක දාන්න පුළුවන්. දැන් මට හිතෙනවා නිකන් දැන් කොසෙක් වර්ග කියන්නේ මේ එක බෙදීම sin කියන්නේ කොසෙක් තීටා කියන්නේ එක යට sin තීටා කියන දවසනේ. එතකොට මෙතනක් කතන්දරයක් එක යට sin කතන්දරයක් හදාගත්තොත් අපිට නිකන් කොසෙක් 4 වෙනි බලයක් වගේ. ඔව් කොසෙක් 4 වෙනි බලයක්. මොකද කොස් මෙතන දෙවෙනි බලය මෙතනින් දෙවෙනි බලයක් ආවම ගුණ වුණාම කොස් 4 වෙනි බලයක්. ඒක පදයකට හදාගන්න පුළුවන් මේක. ඒක නිසා මම හිතනවා කොසෙක් වර්ග t බෙදීම දෙක ගුණ කිරීම. එක යට ඒ වාරය මට මේ එක රින මේකට ලියන්න පුළුවන් 2යි sin වර්ග t බෙදීම දෙක කියලා ලියන්න. දැන් බලන්න කතන්දරේ. එක යට ඒ වාරය නේ. අසල එකට 2යි ඒ යන්ත්‍ර දෙකක් තියෙනවා. මේක එක යට sin වර්ග t බෙදීම දෙක කියන්නේ මොකද්ද? cosec වර්ග t බෙදීම දෙකනේ. ඒතර එතන cosec වර්ග t බෙදීම දෙක මෙතන cosec වර්ග t බෙදීම දෙක. cosec 4 වෙනි බලය t බෙදීම දෙක කියන්නේ. cosec 4 වෙනි බලය t බෙදීම දෙක. මේකයි අවුස්. cosec 4 වෙනි බලය t බෙදීම දෙක කියන්නේ. කොහෙද වැරදුනද? කොහෙද වැරදුනේ? මෙතන. මෙතන දෙක හරි. ඔව් හරි. ඔව්. මෙතන වල දෙක. හරි. මෙතනද? මෙතන කොහෙද? මෙතන. dt මෙතන ds කියන්නේ ඒ විදිහ කොස් දෙකයි ටි හරි කියට හරි. මේක හරි. මෙතන කොහෙද වරද්දගෙන? හරි. මෙතන t බෙදීම දෙකනේ තියෙන්නේ. මේක t විශේෂයෙන් අවකලනය කරන් තියෙන්නේ. ඒතකොට t බෙදීම දෙකනේ තියෙන්නේ. t විතරක් නෙමෙයි තියෙන්නේ. හරි. එතකොට මොකද්ද වෙන්නේ? ඒක පිළිලින දාන වෙන එක අවුලක් නැහැ. cosec වර්ග t බෙදීම දෙක කියලා ඇවිල්ලා මේ ඇතුලේකාගේ අවකලනය නැවත ගුණ වෙනවනේ. t බෙදීම දෙකේ අවකලනය මොකද t විශේෂ භාගයයිනේ. ඔව් ඒතර මෙතන භාගයකින් ගුණ වෙන්නත් උන. හරියට. ඔව් මෙතන t බෙදීම දෙකනේ තියෙන්නේ t නෙමෙයි. ඒ කියු එක හොද. එතකොට භාගයක් වෙන ඉන්න තව දෙකක් මෙතන යටින් දෙකක් තව එනවනේ. ඒතර මෙතන ඉන්නේ 4. මට දැන් වැරදි. t බෙදීම දෙකනේ තියෙන්නේ. අන්න ඒකේ වැඩි. දැන් අපිට අහනවා d මම ගණේ වෙලියදී d ගණේ වෙලී y බෙදීම dx ගණේ කියලා. d ගණේ y බෙදීම ds ගණේ. හරි. ඒක කොහොමද බලන්නේ? දැන් එතකොට මොකද්ද වෙන්නේ? ඒක හදලා බලන්න. d බෙදීම dx ගේ d වර්ග බෙදීම y බෙදීම dx වර්ග කියලා නේද එතකොට? එතකොට d බෙදීම d මට මේක ලියන්න පුළුවන් d බෙදීම dt මම මෙයා හොයාගත්තා. එකයට 4 ඒ වරක් cosec ගේ 4 වෙනි බලය t බෙදීම 2. හරිද? dt බෙදීම dx. හරි. සෝරි වැරදුනත් නෑ. හරි නෑ. එතන දැන් මොකද වෙන්නේ? මෙතන බලන්න. මේක හදාගෙන ඉවරද දැන්? හදාගෙන ඉවර නම් මම පොඩ මේ හරිය මකන්නද කමන්න. මේ හරිය මකන්න. මේ හරිය මකම් පොඩ්ඩක් අපි දැන් මේක හදන්න එපා. ඔනෝම තියෙන. හරි. ඔනෝ
ඔහොම ගන්න තියෙන්නේ. මම දැන් මෙතනට ගන්න කියලා. මේ ඕන වෙයි කියලා මම ඒක තියා ගන්නවා. හරි මේක පොඩ බලන්න. හරි. දැන් මේ ටීවීෂන් අවකලනය කරන් තියෙන මේක හොඳට හිතන්න ඕන දෙයක්. අමාරු නෑ. දැන් මේ 1 4 4 කියන නියතයක් නේ. ඒක නිසා මම මේ හරි මම 1 4 4 කෙනෙක් කියන මම එළියට ගන්න. නියතයක් මේක නියතයක් එළියට ගන්න තියාගන්න. හරි. දැන් සාධින විතර cosec 4 t බෙදීම දෙකනේ තියෙන්නේ. හරි. දැන් මේක ත්‍රිකෝණමිතික ශිතය. හරි. cosec 4 වෙනි බලයේ t බෙදීම දෙක. එතෙන් දැන් මා තේරුම් ගන්න ඕන මෙහෙම කතන්දරයක්. ඔයා මම එහෙම කියන දැන් cosec 4 වෙනි බලය ඒක අපිට හිතන් දෙයක් නේ. නේද? දැන් මේ d බෙදීම d මේක පොඩ හදලා බලන්න d බෙදීම dx sin 4 වෙනි බලය x කියලා තිබ්බනම් sin 4 වෙනි බලය x. ඔයා මේක හදනකොට මේක 4 කලින් ඇවිල්ලා 4 කලින් අරගෙන sin 3 වෙනි බලය x කියලා අරගෙන 3ක් අඩු කරලා මෙහෙම ලියන්න පුළුවන්. මම අහන්නේ මේ කොහොම ලියන්න පුළුවන්? එහෙම ලියන්න බෑ. මොකද දැන් මේ එහෙම ඔයාලට ගන්න පුළුවන් මේම සූත්‍රයකදී. දැන් මෙහෙම ගන්න පුළුවන් දෙයක් තමයි මම කියන්නේ. හරිද? ඔතනද කියන්නේ. ගන්න පුළුවන් දෙයක් තමයි මේ කියන්නේ. දැන් සරලව කතාව මේක d බෙදීම dx x n බලය n x n වෙන එක. දැන් මේව ගන්න පුළුවන් දෙයක් මම අහන්නේ. මම තව කතන්දරයක් කියන්න මෙහෙම d බෙදීම dx fx කියලා නෝම අරගෙන එයාගෙන් වෙන බලයක් තිබ්බොත් x n වාරයක් fx කෙනාගෙන් වෙන එකක් අරගෙන කොහොම ගන්නත් පුළුවන්. කාට හරි ගන්න පුළුවන්. ඉතින් සිතයක් නෙමෙයි තියෙන්නේ x විශේෂයෙන් සිතයක්. ඒක අර ගන්න බැරිද? ගන්න පුළුවන්. දැන් ගන්න බෑ කියලා කටේ එකපාරට ලොක් වෙනවනේ. මේ 4 කියන එක කෙනා ඉදිරියට අරගෙන sin ගන්න 3x කියලා අරගෙන ඒක ගන්න පුළුවන්. ඒක තේරුණාද? sin ගේ 3 වෙනි බලය ගන්න විදිය තේරුණාද? තේරුණානේ? මේකට මම කලින් කිව්ව ගන්න බෑ කියලා ඔයාලට පොඩ්ඩක් නිකන් මේක මතක් කරලා දෙන්න. එහෙම ගන්න පුළුවන්. ඔරෙම කියන්නේ. දැන් මේකත් මේ වගේ දැන් මම මේ සූත්‍රය විතරක් ඉගෙන ඕන නම් ඔයාලා බය වෙන්න. මම මේම සූත්‍රයකුත් ඉගෙනුම් පළවෙනි පාර්ට් 1 එකේ. ඒ පාර්ට් 1 එකෙන් මම fs කියලා දැම්මේ. ශිතයක් x අඩංගු කුමන හෝ ශිතයක්. ඒක ත්‍රිකෝණමිතික ශිතයක් වෙන්න පුළුවන්. ඒක ඝාතීය ශිතයක් වෙන්න පුළුවන්. ඒක ලඝුගණක ශිතයක් වෙන්න පුළුවන්. මොකක් හරි x අඩංගු ශිතයක් නේ. ඒතකොට මේකත් sin x කියන්නේ ශිතයක් නේ. x අඩංගු ශිතයක්. ඒතකොට fs කියන ගණිතය ඒක ගන්න පුළුවන්. හරි. ඒකත් එන තේරුම් අරගෙන වැඩේ ගන්න බෑ. හරි. දැන් එකයට 4යි මම ඉදිරියට ගන්නවා. මේක දැන් මම හිතනවා. මම 4 ඉදිරියට ගන්නවා මෙහෙම. 4 ඉන්නේ n කෙනෙක් නේ ඉදිරියට ගත්තා. මේකෙන් එකක් මම අඩු කරනවා. ඒ කියන්නේ මොකද? cos එකේ 3යි t බෙදීම 2. ඊළඟට බැලුවා මේ ඇතුලේ ඉන්නේ t ද t බෙදීම 2ද මොකක්ද කියලා බැලුවා. මොකද t බෙදීම 2. t නෙවෙයි ඉන්නේ. t නෙවෙයි නිසා මම මේ ඇතුලේ ඉන්න එකාගේ අවකලනේ නෑ අපෝ ගුණ කරන්න ඕන. ඇතුලේ ඉන්න එකාගේ අවකලනේ ගුණ කරා මොකද? මට තේරෙනවද කියන්නේ? රාත්‍රී මානසික විතර මම අතන දැන් අර මම ලියනකොට මම වරදලා ලියුවේ. හරි මොකද? x විශේෂ කියන්නේ s n ගේ මම අපුල යනයි d බෙදීම dx fx ඔන්න ඔහොම තිබ්බම n වාරයක් fx n වෙන එක වගේම f dash මෙයාගේ අවකලනේ ගුණ වෙන්න පැනවද? මෙයාගේ අවකලනේ ගුණ වෙන්න මොකද තියෙන්නේ? ඒක මම ලිව්වේ නෑ මෙතන. අර කලින් එකේ ලිව්වේ නෑ. ඒක වැරදි. මේක තමයි හරි විකාශය. හරිද? මෙතන තියෙන x නෙවෙයි fx නේ යම් කිසි x අඩංගු ශිතය. ඒතේ ශිතයේ අවකලනේ ගුණ විදිය යුතුයි. දැන් ඔයාලා බලන්න දැන් මෙතන තියෙන්නේ තේමයි. දැන් මෙතන t බෙදීම දෙක බව ඇත්ත. ඔබ t බෙදීම දෙක නෙවෙයි ශිතයේ දැන් මෙතන මොකද්ද? cosec t බෙදීම දෙක t බෙදීම දෙකේ ශිතෙන් t බෙදීම දෙකකින් විතර කියලා මෙහෙම භාගයෙන් ගුණ කරාම හරියද? නෑ භාගයෙන් ගුණ කරාම මදි. ඇයි? මොකද මෙතන ශිතයේ තේරුම් ගන්න ඕනේ. ශිතය මොකද්ද? fx ශිතයේ අවකලනේ ගුණ කරන්නේ ශිතය තමයි cosec t බෙදීම දෙක. මේ 4 කියන එක එළියට දාපියකොත් ඕක තමයි ලොකුම අවුල තියෙන්නේ. මේ 4 කියන එක එළියට දාලා නෝම හිතන්න. දැන් ශිතේ මොකද්ද?
cosec t බෙදීම දෙක. cosec t බෙදීම දෙක අවකලනය හිතන්න කලින් t බෙදීම දෙක පැත්තට දාපිය cosec මේ එයාගේ අවකලනය කොහොමද? cosec ගේ අවකලනය ඍණ cosec theta cot theta. එහෙම එකක් තමයි ඒකේ. එතකොට ඍණ cosec t බෙදීම දෙක cot t බෙදීම දෙක. ඔන්න දැන් බලන්න. දැන් එතකොට හරියට t බෙදීම දෙක මේ එතන මේ මම මොකද කරේ? fs ගෙන් n එක 3 ඒකේ හිම්ම ලිව්වා. fs සිතේ මේ කියන fx සිතේගේ අවකලනයෙන් ගුණ කරා. දැන් මම කියන්නේ බා මේක හරියද? මම කියන්නේ මොනවත් කතන්දර අත්තර දාමු. දැන් මේක මම දැන් මේ පඬවන්න හදනව නෙමෙයි. d බෙදීම ds cosec t බෙදීම දෙක කියලා නෝ ප්‍රකාශය මම දෙන්න. හදලා ඉදිරියට කළා දීපිය. මොකද කරන්නේ? cosec t බෙදීම දෙක මුලින්ම ලියාගත්ත ඍණ cosec t බෙදීම දෙක cot t බෙදීම දෙක. එතකොට ඉවරද වෙන්නේ? නෑ නේ මම ඉතින් මෙතන t බෙදීම දෙකනේ තියෙන්නේ. අපි අවුරුද්දට x විශේෂ නෙවෙයි t ගෙන් යවගෙන කරලා මොකද ඇතුලේ ඉන්න t නෙමෙයි. ඇතුලේ ඉන්න t නම් අන්න එතන නවත්තන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා t බෙදීම දෙක. දැන් මොකද කරන්නේ? නැවත වර භාගෙන් ගුණ කරන්න ඕනේ. ඇයි? මේ ඇතුලේ ඉන්න එක t නෙවෙයි නිසා මේ ඇතුලේ ඉන්න එක ගව ගන්න නැවත ගුණ විය යුතුයි. එන මේ භාගෙන් ගුණ වෙන්න ඕනේ. ඔන්න. ඉතින් මේක සුළු කළ බලන්න මේ හතරට මේ හතර කැපෙනවා. හරිද? එතකොට තව මේකෙන් ගුණ වෙන්න බෑ. dt බෙදීම ds කියන්නේ මොකද්ද මේ? මෙයානේ. මේක අනිත් පැත්ත. මම ඒක දැනට එහෙම ලියාගෙන dt බෙදීම dx. හරි. dt බෙදීම dx. දැන් මේ හතර කැපෙනවා. හරිද? මේකට මේ කැපෙනවා හරිනම් මේ හරි. හරි. කමන්න මේක එතනින්ම ලියාගන්න ප්‍රශ්නේ නැහැ. දැන් මේක පහළට එන්නේ කැපෙන්නේ නැහැ නේ. ඇයි මේක මෙතන තියෙන්නේ dt බෙදීම ds නේ. එතකොට ඒ කරගෙන cos t තමයි එන්නේ. එතකොට මේ ගුණ වෙලා එයාට ඒ වර්ගය කියලා එකක් තියෙනවා. මේ හතර කැපෙන. හරිද? cosec ගන්න t බෙදීම දෙකක් වෙනවා. මෙතන තව t බෙදීම දෙකක් cosec හතරක් වෙනවා එතකොට. ඍණක් වෙනවා මෙතන ඍණ තියෙන හින්දා ඒ ඍණ ඉස්සරහට එනවා. මෙතන cosec තුන්වෙනි වලේ මෙතන cosec t බෙදීම දෙකයි. cosec හතරවෙනි වලේ t බෙදීම දෙකක් වෙනවා. එතකොට ඒ කතන්දර ටික ඔක්කොම හරි ඊළඟට cot t බෙදීම දෙකක් වෙනවා. මේ භාගයක් තියෙනනේ මෙතන දෙකක් වෙනවා තමයි. ඒ ඔක්කොම හරි එතකොට ඊට අමතරව මෙතන තව බෙදීම ඒ එකරින cos t කියන කතන්දරයකුත්. දැන් ඊට ඔය ප්‍රකාශය සුළු කරලා බලන්න. දැන් එකරින cos t කියන එක එනවා. මට නැවත මේ වගේ ලියාගන්න පුළුවන්. ලියාගෙන සුළු කරලා බලන්න. ඉතින් අර කෙටි ප්‍රකාශයකට ගන්න පුළුවන් මේක. හරි මම ඒක හදන්න යන්නේ නැහැ. ඒක හදාගන්න. මේ ප්‍රකාශනේ හදාගන්න. එතකොට ඒක සුළු කරන්න පුළුවන්. ඒක ඍණ cos t කියන එකට දෙකයි sin වර්ග t බෙදීම දෙක කියලා දාලා ආදේශයක් දාලා ඒ වගේ මුඩ තියෙන ඔය cot කතන්දර ඔක්කොම cos sin වලට හරවලා බලන්න බෙදන්න පුළුවන්ද කියලා. කෙටි ප්‍රකාශ ගන්න පුළුවන් නේ. මේකල හිත පුළුවන් බලන්න. ඒකට එන වෙලාවක් ගියාවනේ. හරි. දැන් පොඩ homework කියලා. homework. කෙලියේ පළවෙනි ගාන. x සමානයි cos theta y සමානයි sin theta නම් දෙක x සමානයි a sec වර්ග theta y සමානයි a tan ගණය theta නම් dy බෙදීම dx d වර්ග y බෙදීම dx වර්ග ඕනේ d ගණයක් තියෙනවා. d ගණය y බෙදීම dx ගණය සෑහන. හරි ඒක homework එකට ලියාගන්න. දැන් ලියාගන්න අලුත් මාතෘකාව. මේ ලියාගන්න. අලුත් මාතෘකාව. ඝාතීය ශිත අවකලනය.
ඝාතීය සිත අවකලනය. ඝාතීය සිත අවකලනය. හරි මෙහාට දැන් ඝාතීය සිතයක් කියන මොකද අර හෝම්වර්ක් ටික ලියාගෙන දැන් ඒක දැන් හදන්න යන්න එපා. ඒක හෝම්වර්ක් වීඩියෝ එක අවසන් වුණාම කරන්න. හරි. මොනකද හැම කරන්න යනවා හරි. ඒක කමන්න නැහැ දේවල් ආසාවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට දැන් මොනවද කරන්න පුළුවන්. හරි මේ ඝාතීය සිතයක් කියන එක ගන්නකො. දර්ශකය සඳහා විචල්යක් හෝ විචල්යක් අඩංගු ප්‍රකාශනයක් තියෙනවා නම් ඒක ඝාතීය සිතයක්. හරි මොකද කිව්වේ? දර්ශකයක් සඳහා විචල්යක් හෝ විචල්යක් අඩංගු ප්‍රකාශනයක් තියෙනවා නම් ඒක ඝාතීය සිතයක්. හරි නේද? හරි මෙහෙම ලියන්න. දර්ශකයක් සඳහා විචල්යක් හෝ මතුරු විචල්යක් අඩංගු ප්‍රකාශනයක් පවතින එවැනි සිත ඝාතීය සිත වේ. අපි දැන් උදාහරණ ටිකක් ලියමු. උදාහරණ ටිකක් ලියමු ගමන. 7x කියන එක 2x ඍණ 1. දෙක එතන තියෙන ප්‍රකාශනය. මේ x අකුර තියෙන්නේ. x ගේ x වෙනි බලය. පාදයක් විචල්යක් දර්ශකයක් විචල්යක්. එහෙම වෙන්නත් පුළුවන්. ඒක තව එකක් ගත්තොත් sin x අපිට මේ අර සලකන්න ඕන මේ දර්ශකය කියන එක නෑ විචල්යක් කියන එක තමයි මට කියන්න ඕන. විචල්ය හෝ ප්‍රකාශනයක් කියන්නේ. හරි. පමණක් වලට මෙහෙමත් තියෙනවා. e ගේ x වෙනි බලය කියන එක. e ගේ x වෙනි බලය කියන එකත් තියෙනවා. හරි. මේ e කියන අගය දන්නේ නැති අය ලියගන්න. මම පොඩි නෝට් එකක් දෙන්නම්. e කියන අගය මේ වගේ දශම ස්ථාන කීප වෙන ගානකට වට යන්න පුළුවන්. 2.7 1 8 2 8 1 8 2 4 6. තව පිට තියෙන. තව හෙලට ලියන්න පුළුවන් නම්. ඔය සයන්ටිෆික් කැල්කියුලේටර් එක ගාලා බලන්න. තියෙනවනේ සයන්ටිෆික් එක. මම ඉතින් නෝමල් එකේ වදිනවද දන්නේ පොඩ බලන්න try කරලා. e කියන එක නගේ අගේ තමයි මේ තියෙන්නේ. ඔය සයන්ටිෆික් එකේ න ෂුවර් පොඩි. හරි. මේ e කියන නියත අගය. මේක අහනකොට මේ තව පොඩක් පොයින්ට් එකක් කියලා දෙන්නේ. හරි. මේකත් එක්ක පොඩි පොයින්ට් එකක් අපි ලියාගමු. මේ e කියන එක නා නියතයි. e යනු නියත අගයකි. දැන් තව ලොකුන දැන් ලඝු 10 පාදයට 100 සමාන 2යි. ලඝු 10 පාදයට 100 කියන්නේ 100ෙහි 10 පාදෙල මේ ලඝු ගණක 2යි. හරි. ලඝු ගණක 2. මේ 2 කියන්නේ නියත අගයක් නේද? ඔව් 2 කියන්නේ නියත අගයක්. අපිට කියන්න ඕනේ මෙහෙම. දැන් මෙහෙම එකක් ගත්තොත් ලඝු e පාදයට 7. මේකගේ කොහොමද? ලඝු e පාදයට 7 කියන එක. හරි. ඉතින් මෙහෙම දැන් මෙතන 10 කියන්නේ යම්කිසි සංඛ්‍යාවක්. e කියන්නේ යම්කිසි නියත අගයක්. e කියන්නේ යම්කිසි නියත අගයක්. ඒක මේ අවුලක් නැහැ යම්කිසි නියත අගයකින්. දැන් ඔයාලා ඕන මේක වගේ සයන්ටිෆික් කැල්කියුලේටර් හරි වගේ නෝමල් කැල්කියුලේටර් එකක් ගහලා බලන්න පුළුවන්. දැන් ඒ ලඝු ගණක e කියන්නේ ln කියන එකනේ. ඔය කැල්කියුලේටර් ln කියලා එකක් තියෙනවා. මේ ln කියන එක තියෙනවා. ඒක හරිය ln 7 කියලා ගහලා බලන්න ඕන. යම්කිසි අගයක් කියන්නේ. යම්කිසි නියත අගයක් තමයි නියත අගයක්. මට කියන්න ඕනේ ඒක. නියත අගයක්. දැන් මේ වල ලඝු e පාදයට x කියලා ගත්තොත් ඒ කියන්නේ ln x කියන එක. මෙයා නියත අගයක්. හරි. ලඝු e පාදයට x කියන එක මට ලියන්න පුළුවන් දෙන්නේ මෙහෙම දැන් අපි හිතමු මෙන්න යන විදියට මම කියන්නේ ලඝු e පාදයට x අගේ y කියලා. ඒ උත්තරේ y. මට මේක ලියන්න පුළුවන් e y සමාන x කියලා. හරි e y සමාන x. හරි. මොකක්ද කියන්නේ? එතන මේ ලිවීම දර්ශකාකරන තමයි ලිව්වේ. ලියන්න පුළුවන් මේ ලඝු ගණක. මට කියන්නේ මේක හරි ඒකත් අnder ඕනේ මේක කියන එක නියත අගයක්ද නැද්ද කියලා හිතන්න. දැන් මෙහෙමයි. මම මෙතන නියත අගයක් කියලා කිව්වේ
නියතයි මෙයා නියතයි ඉන්නනේ මම මේක නියතගයක් කියලා කිව්වේ. දැන් මෙයා නියතගයක් වුණාට x කෙනෙක් කියලා නියතගයක් නෙවෙයි. ඔය දෙන්නේ මේ x කියන්නේ කියන නියතගයක් නෙවෙයි. එයා විචලන වෙනවනේ. එයා විචලනය වෙන හින්දා අපි කොහොමද උත්තර නියතගයක් කියලා කියන්නේ? කියන්න බෑ. x කෙනෙක් කියලා විචලනය වෙන කෙනෙක් ඉන්නවා. මේ විචලනය වෙන කෙනෙක් එක්ක මේ කෙනෙක්ගේ මේ අපිට මේ හරියට කියන්න බලද මේ නියතගයක් එහෙම කියන්න බෑ. ඒක මේකට අපි දාන්නේ නියතගයක් නොවේ කියලා. මේවත් ලියා ගන්න ඕන වැදගත් ඒ මේ නෝට් එකටම දැන් දේවල් නියතගයක් නොවේ. ලියා ගන්න බෑ. නියතගයක් නොවේ. හරි. දැන් මේකත් එක්කම පහළට මේ තව ලොකු ටික දාලා ලියා ගන්න. හරි. අපි කතන්දරේ තෝරන ඉගෙන ගන්න. ඔය දැන් නියතයක් අවකලනය කරන්නේ නියතයක් සාමාන්‍ය අපි අවකලනය. ඒ කියන්නේ නියතයක් එක යම් පිළිසිතියක් අවකලන නියතය අපි එළියට අරගෙන තමයි අර චේතිය තමයි අවකලනය කරන්නේ. ඒක මම කියන්න ඕනේ නෑ. හරි ඊළඟට අපි පොඩි කතන්දරයකට අපි යමුනේ. හරි. මේක පොඩ ලියන්නකෝ දැන් මම මොකද කිව්වේ? මම මෙහෙම නෙවෙයි d බෙදීම dx ln 2 වාරයක් x. අපි මේක උත්තර ගන්න බලින් වලට ගන්න. හරි. දැන් ඔයාලා දන්නවා ln 2 කියන්නේ නියත අගය. මම කිව්වනේ දැන් කලින්. ln 2 කියන්නේ ලඝු ඊපාදර 2 කියන එකනේ. ලඝු ඊපාදර 2 කියන එක තමයි ln 2 කියලා කියන්නේ. ඉතින් මම මේක නියතගයක් කියලා කිව්වේ. මේකෙන් හම්බෙන නියතගය දෙකම සමානයි. ඒතර මෙයා කියන එක්කෙනා නියතගයක් නිසා මට එයා ඒ පුද්ගලයා එළියට ගන්න පුළුවන්. ඒ පදේ එළියට ගන්න පුළුවන්. d බෙදීම dx දැන් ඔන්න x විශ්ින් අවකලනය කරනවා. මොකද උත්තරේ? ln 2 වාරයක් x විශ්ින් අවකලනය කරාම එකයි. අවසාන උත්තරේ ln 2යිනේ. ln 2. තේරුණාට? මට කියන්න ඕනුනේ මේ මෙයා නියතයක් නිසා එයා එළියට ගන්න පුළුවන් කියලා. හරිනේ. ඒ සූත්‍රය දන්නේ නැත්නම් එන්න යන්නේ. තා මේව සූත්‍රයකුත් දන්නවනේ. අතු පැනින් දෙන්න අපේ. ලඝු යම් කිසි පාදයකට s එකකින් නියත බලයක් තිබ්බම මේකේ ඉස්සරහට ගන්නවා. හරි. දැන් මේ දර්ශක වලට අනුව මේ ඒවා දන්නවා දර්ශක නීති වලට අනුව අර මේ උඩ තියෙන දර්ශක එළියට ගන්න පුළුවන් කියලා දන්නවනේ. k වාරය ලඝු ඒ පාදයට x කියලා ලියන්න පුළුවන් කියලා දන්නවනේ. අපි මේක නෝට් කරගන්න. ලඝු ඒ පාදයට x කියලා ලියන්න පුළුවන් කියලා. මේ තියෙන ලඝු ගණක නීතිය. ලඝු ගණක ගන්නන්න ඕන නම් කියන්න ලඝු ගණක පාඩමත් කරන්න. හරි. හරි. කොහොමද ලියන්නේ? හරි. ඒක ලියාගෙන මෙහෙම කතන්දරයකට අපි හරි ඒකම මම ඉගෙනුවා ඒක ඉස්සරහට ගන්න පුළුවන් වගේ හරි d බෙදීම dx x ගියත ඔයාලා කීයද කියලා x ගියත මොකද x ගේ හතාව කරන්නේ කරා දැන් මෙහෙම මේක සාමාන්‍යයෙන් දැන් මේක අර x ගේ මෙනි බලය වගේ එකක් නේ තියෙන්නේ 7x 6 තමයි උත්තරේ x තියෙන්නේ එතකොට අපු නැවත වරක් අපු ගණන් ගුණ කරන් දෙයක් නේ x තියෙන හින්දා මේ ඒක තමයි හරි දැන් මේකත් හදන්නකො d බෙදීම dx 7x වෙනි බලය x 7 x කියන්නේ 1 yes හදුවා මේක වැරදි වගේ මේම හදන්න මේක වැරදි එහෙම ගන්න පුළුවන් මම මෙහෙම කරද්ද කිව්වේ නෑ මම මේකේ සම්මත නීතිය කිව්වේ d බෙදීම dx x ගෙන් වෙනි බලය x කියන එක නැවතිස මෙතන ඉන්න ඕනේ මෙතන නැතුව විචල්‍යයට නෙමෙයි n වාරයක් x n ඍණ 1 මේ සූත්‍ර වලංගුයි ද මේකට නෑ මේකට වලංගුයි මේකට වලංගු නෑ ඒතර මේක හොයන්න ඕනේ හරි මම වගේ දෙයක් කියනවා දැන් මෙහෙම ලියන්න දැන් මට හොයන්න ඕන මොකද්ද d බෙදීම dx ගේ 7x තමයි ඕනේ දැන් මේ නෝට් එක ලියන්නේ හොතේ නෝට් එක ලියන්නේ ප්‍රශ්න වලින් තමයි කරන්නේ ගණන් නීති දැන් ඉතින් ඕක දන්නේ නැහැ අපි දන්නේ නැහැ ඉතින් ඕක කරන්න කලින් මම මෙහෙම කරා හරි y සමානයි 7x කියලා මම ලියනවා
හරි දැන් මොකද කරන්නේ dy බෙදීම dx මේ පැත්තේ d බෙදීම dx ගේ 7x ඕකනේ බං හොයන්න ඕනේ මට ඕකනේ ගන්න දැන් මොකද කරන්නේ හා දන්න දෙයක් නෑ මේව දැම්මොත් හොයන්න පුළුවන් d වෙදිම ds කියලා දාලා ඔබ දැම්මොත් හොයන්න පුළුවන්ද බෑ මෙහෙමනේ මං ඔයාලට අර කලින් ඔය ඊපාදින් කතන්දරයක් කිව්වා ඒව කිව්වේ නිකමට නෙමෙයි මේවට ඕන වෙන නිසා දාලා බලන්න මේ ඔයා මෙහෙම හැදුවා කියලා හිතන්න ඕන දැන් මෙතනින් කට අපුවා දැන් කොහොමද ආපුවර මේ මෙතෙන්ටම නෙමෙයි මම දෙන්නේ මම කොහොමද ආපුවද දැන් අපිට වෙනස් විදිහකට යන්න ඕනේ කියලා වලට තේරෙනවා මම මේ හැමදේසම වරද්ද දෙන්නේ ඔයාලට හිතන්න දෙයක් ඕන නිසා දැන් මම හිතනවා අඩේ දැන් මම මොන අලුතින්ම හිතන්න ගන්න කි අලුතින්ම හිතන්න ගන්න කි මට මේ රෝදයක් දන්නේ මම දැන් මම සූට් ටික දන්නවා ඉතින් අර මම මේක හදන්නේ දන්නේ නැහැ මම ඒකින්ද කියන y සමානයි 7x කියන්නේ දන්නේ නැහැ එතකොට මම අර උගණේ මොලේ නිකන් අර උගණක ඊපාදේ කතන්දරේ මට හිතෙනවා එක ගත්තා මොකක් හරි ගේමක් ගහන්න පුළුවන් මේ ඒකෙද මොකද ගන්න ලඝු ඊපාදයට y සමානයි ලඝු ඊපාදයට 7x කියලා මම ලියාගත්තා හරිද ප්‍රශ්නයක් නැහැ නේ දෙපැත්තම සමානයි මම දෙපැත්තම ලඝු ගණක ගත්තා අවුලක් නැහැ නේද ප්‍රශ්න නැහැ කියන්නේ ප්‍රශ්නයක් දැන් මොකද කරන්නේ මම කිව්වද මේක ලඝු පාදයක් නේ ලඝු පාදේ මම නීතියක් කිව්ව මොකද්ද දෙතරක් කවුරු ප්‍රශ්නයක් අහන්න පුළුවන් හරි නෑ එතනදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද දන්නවද දැන් මේ x කියන්නේ යම් කිසි විචලනයක නගයක් නේ يعني 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන් 3 වෙන්න පුළුවන් මොකක් හරි යගයක් නේ අපිට යගයක් නේ ඒකින්ද මට මේකින් x කියන ඉදිරියට ගන්න පුළුවන් දැන් කවුරු ප්‍රශ්න අහන්න පුළුවන් ඒක කොහොමද වෙන්නේ නියතයක් වෙන්න ඕනේ නැහැ එහෙම නියතයක් වෙන්න ඕනේ නැහැ මේ x කියන පදය කොහොමද විචලනය වීමක් තමයි ඒ කියන්නේ x කියන විචලනයට අගයන් ආදේශ වෙනවා ඔය ඕනම අගයක් ඉතින් නියතයක් වෙන්නේ මොකක් හරි අගයක් දාන්නේ ඒ අගය ඉස්සරහට ගන්න පුළුවන් ඉතින් ඒක කිව්වා කියලා ප්‍රශ්නයක් වෙන්නේ එහෙනම් ලඝු ඊපාදයට y සමානයි x ඉස්සරහට අරගෙන ලඝු ඊපාදෙම 7 කියලා ලියන්න. ඔය කියන්නේ දැන් x කියන්නේ විචලනයක් බව ඇත්ත. x කියන අගයට 1 දාන්න පුළුවන් 2 දාන්න පුළුවන් ඍණ 1 දාන්න පුළුවන් මොකක් හරි. යම් කිසි අගයක් නේ. ඒ අගය ඉස්සරහට ගන්න පුළුවන්. ඉතින් ඒ පොදුවේ සලකලා මම x කෙනෙක් කියන එකට ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ හොඳයි. මට තේරෙනවද වැඩි කියන්නේ? දැන් ඉතින් ඔන්න මේ පොටක් පෑදෙනවා මේ ලඝු ඊපද 7 නිකන් පොඩි පොඩි දැන් ඔන්න අවකලන ගේමක් කරන්න පුළුවන්. දැන් මොන විශේෂයෙන්ද මම අවකලන්නේ? x විශේෂයෙන් බං. දැන් මෙතන x නේ x විශේෂයෙන් අවකලනේ. x විශේෂයෙන් අවකලනේ. බන්දේ ලඝු ඊපදයට y කියන්නේ මොකද්ද? ln y කියන්නේ. ln නේද ln y කියන එක නේද? අපි දැන් මේ එකක් මම ලියන්නේ. මේ ln x ගේ බෙදීම dx ගේ ln x ගාව ගන්න ඕනේ වලදී ඒක යට x. ඒතර මම මෙහෙම ලියනවා මෙහෙම පුල්ලේ d බෙදීම ds ln ගේ fx කියන බලයක් තිබ්බොත් ඒක යට fx ලිව්ව මදියට එයාගේ අවකලනයෙන් ගුණ වෙන්න ඕන. හරි. දැන් මොකද කියන්නේ මේක මට ලියන්න d බෙදීම dx ගේ මට මෙයා ලියන්න පුළුවන් ln y කියලා. මේ y කියන්නේ බං හරියට සිතයක් උන. fx සිතයක්. මේ x කියන එක නා. ඉතින් මේ බලන්නකො මේ ලඝු ඊපාද 7 කියන්නේ මේක මම නියතගයක් කියලා මම කලින් කිව්වා. කලින් කියපු නිසා මේ නියතගය කියන එක ඉදිරිය ගන්න පුළුවන් කියලා මම ගොයම් විශ්ව අවකලනයේදී නියතගය ඉදිරිය ගන්න පුළුවන්. එතන මේ ලඝු ඊපාදයට 7 කියනවා. මම ලඝු ඊපාදයට 7 කියලා දාලා ඉන්නේ නැහැ දැන් හරිද? මම ගන්න ln 7 කියලා ගන්න. ln 7x d පිළිම ds කාටද x තමයි දැන් අවකලනේ වැටෙන්නේ. ඉතින් කියන්නේ පට්ටලේසිය. අර හැමතැනම වරද්දන්නේ මේ හිතන්නේ නැති පමණ කියලා දැන් වරද්ද ගන්න පුළුවන්. දැනුත් වරද්දන්න පුළුවන්. ඒකින්ද මේ ඔයත් මේ මම කරන වැඩේ හරියද කියලා බලන්න. දැන් කම්මැලි වෙනව නේද මේ වීඩියෝ එක. හරි මම යම්සි වැරදීමක් කරොත් මම අනිවාර්යෙන් ඒක හරි ගස්සනවා. මම වැරදීමෙන් යන්නේ. හරි ඒලට වරද්දවන්නේ. අතෝ මේක හරියද කියලා වල බලන කෙනාට යන්නේ. පොඩි අර මේකක් කියලා නිකන් අර මේක වෙන අංශාවක් ඇතුලේ තමයි මම එහෙම කරන්නේ. වරද දෙන්න. මම නමුත් ඒ වැරදීම අනිවාර්යයෙන්ම නිවැරදි කරනවා. ඒක
වැරදි මෙහෙම තමයි කියලා මම කියනවනේ ගන්න. දැන් බලන්න මේක මට ලියන්න පුළුවන් එකයට y මේ වගේ වාරයක් dy විදිහම dx. ඒ ශීතිය අවකලෙ මම y කෙනෙක් කියලා දන්නේ නැහැ නේ. මම එහෙම ලියනවා. දැන් මට කියන්නත් ඕනේ මේ dy විදිහම ds නේ. කො ඉතින් dy විදිහම ds හොයන්නත් ඕනේ දැන් මට. හරි. එතෙන් ln 7 කෙනෙක් කියලා මම එහෙම ලියාගත්තා. මේ අවකලෙ කරා මේක. එතන y කියන අංගෙට මම උත්තරේ මේ මොකක් හරි ප්‍රකාශයක් ගන්න වෙනවා. හරිද? මේ බලන්න මේ y කියන අංගෙට ප්‍රකාශයක් මම අරන් තියෙන 7x. දැන් මම dy විදිහම dx. මේ y කියන උඩ මම ලියනවා 7x. වාරයක් ln 7. මොන ඕක උත්තරේ. 7x වාරයක් ln 7. තේරුම් ගන්න. මේ y කියන වෙනකොට මම මෙතන ආදේශයක් ගත්තා 7x. හරි. ලියාගෙන ඉන්න. ඒකත් එක හෝම්වර්ක් ටික දෙන්න ඒක කරන්න. right මෙතන homework පළවෙනි එක y සමානයි 5x 2 y සමානයි 3 2x ධන 1 3 y සමානයි x dx අනේක මාරු වැදගත් ඈ y සමානයි 6 වෙනසක් නැහැ ඉතින් අර මම විදිහටම කරන් යන්න වෙනසක් තව එකක් අපි දාමු හතරවෙනි ගාන y සමානයි sin x dx කියලා sin x dx sin x dx හරිද අර විදිහටම තමයි හදන්න තියෙන්නේ මම ඕනම් මේ x dx කියන නිකන් අර අමුතු එක මම කරලා පෙන්නන්න නිකන් අමුතු එකක් වගේ නිකන් හරි ඒක මම කරලා පෙන්නන්න ගාතීශිත කතන්දරය ඒක මම කරලා පෙන්නන්න උල්ල වගේ නමක් තියෙනවා. අර මේ හොම්වර්ක් ටික ලියාගත්තා නේ. මම අර ගාලා දෙන්නම්. මට දෙනවා y සමානයි x ගේ සිතේ. මම සාමාන්‍ය පරිදි මම හොරේ හංගනවාද? රට හංගි. මම දෙපැත්තටම e පාදේ ගන්නවා. ඉතින් මට සුපුරුදු පරිදි මේ තියෙන ln y කියන එකනේ මේ සුපුරුදු පරිදි x කියන විචාරය මට ඉස්සරහට ගන්න පුළුවන්. මොකක්ද යගයක් නේ. මට දෙනු විදිහේ. මෙතන ලියන්න පුළුවන් ln x කියන. ln x කියන්නේ නියතකයක් නෙවෙයි. මම ඒක උදේ කිව්වාට පාදයයි ඒ දෙක ln x කියන්නේ නියතකයක් නෙවෙයි. මම කලින් කියලා දෙනවා. දැන් ඉතින් මම x විශේෂයෙන් අවකලනය කරනවා. x විශේෂයෙන් අවකලනය කරනවා. මොකද ඒක උඩ එන්නේ කියන්නේ හරි ඉතින් වෙනසක් නැහැ ඉතින් හරි මට ln y අවකලනය කරාම එකයට y වාරයක් එකයට y වාරයක් dy වෙනම dx කියලා එනවා ඔඩෝ දෙමන් ln x කියලා ln x එළියට ගන්න නියතයක් නැහැ නේ ln x කියන්නේ නියතයක්ද නෑ ln x කියන්නේ නියතයක් නෙවෙයි ln ඔය දෙක ඔය හේමෝගෙන නියතයක් ln x කියන්නේ නියතයක් කියන්නේ ඒකින්ද දැන් අපිට මේක ගණන් ගන්න වෙනවා මේ තියෙන ශීත දෙහික ගුණිතයක් කියලා මෙහා නොකියද යම් චිත්ත දෙකක ගුණිතය ගන්න කොහොමද d බෙදීම dx fx වාරයක් dx ගන්න කොහොමද fs ගෙන් gs අවකලනය දාන gs ගෙන් fs අවකලනය fx ගෙන් gs ගේ අවකලනය දාන fx ගෙන් gx ගේ අවකලනය මට බලන්න දැන් gs ගෙන් fs අවකලනය හරි මේක දන්නව නේද? මේක නෝට් කරලා fs ගෙන් gs අවකලනය දාන gs ගෙන් fs අවකලනය. මේක දන්නේ ඔය. ඔය ලොයිත් දන්නවා. දැන් මොකද කරන්නේ? x ගෙන් ln s අවකලනය කරාම එකයට x නේ. එකයට x. දාන ln x ගෙන් x අවකලනය කරාම එකයි. හරි. ඒක dy මේ x to මේ s කැපෙනවා. dy දැන් dx y කියන්නේ xx මෙතන එක දාන්න ln x ඔන්න උත්තරේ වල දෙන විදිහට ලොයිත් මේක තේරුණා නම් මේක ලියා ගන්න අර දීපු හෝම්වර්ක් අතරේ මේකක් කරපු ඉතින් තව හෝම්වර්ක් තුනක් එනවා මේ තුන කරන්න
ඒ තුන කරන්න. මම හිතනවා මේක මේ ඔයාලට වැදගත් වෙයි කියලා. සියලුම තීරණ තියෙනවා බං, සහ අනවශ්‍ය දේවල් මේ ගොනු කරන්න යන්න ඕනේ නැහැ. ඒ වගේ ප්‍රශ්නත් එක්ක කතා කරමු. කැමරාවක ළඟ ඈ. මේ පොතේ පේන මේ කියන්නේ වතුරෙන් ගියත් පේන හොඳට. තමක් මෙයන් කරන්නේ මදුරු විදියට කරන්න බෑ මේ වැඩේ නේද අනිවාර්යයෙන්. 2020 මේක බලන්න පුළුවන් 2025 ළම ඉන්න පුළුවන්. හොඳ හදටම කෙලෙලා ඉඳි වෙනක් පුළුවන් නේද පොඩ්ඩක් කර මතක් කරගන්න බලන්න පුළුවන්. 2026 බලන්න පුළුවන්, 2027 බලන්න පුළුවන්. ඕන කෙනෙක් බලන්න ඉතින් මේ අමාරුනේ. එන මලේසි වල. හරි. දැන් ශීඝ්‍රතාවයක මිනුමක් ලෙස අවකලනයේ භාවිත මේ ළඟ මට කරන්න තියෙනවා. මම දැන් පැයක් වගේ මම මේක කරා. ඒතර මේක දැන් part 1 එක මම කලින් කරලා. ඒතර මේකේ මේ දැන් මම කරන්නේ part 2 එක. ඒකත් දැන් මම ඉවර කරලා දැන් පැයක් වගේ කරන්නේ. මේක part කීපයක් ඔස්සේ කරමු. දැන් ඊළඟට මට කරන්න තියෙන්නේ මේ ඊළඟට next එකට කරන්න තියෙන්නේ part 3. මේ part 3 එකේ කතා කරමු ඉතින් ශීඝ්‍රතාවයක මිනුමක් ලෙස අවකලනයේ භාවිත. සීමාවත් පොඩි සම්බන්ධයක් කරලා. එතනින් එහාට අපිට කියලා දෙන්න තියෙන්නේ පොර නිතිමතින් වැඩි වෙන අඩු වෙන සිත ගැන කතා කරන්න ඕන. මේ ඔක්කොම මම මේ එන්න හදන්නේ වෙන මොකටවත් මේ ප්‍රස්තාර අදින තැනට එන්න තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ. හරි. ප්‍රස්තාර අදින තැන තමයි කරන්නේ. ඒකට ප්‍රස්තාර තමයි කතා කරන්න තියෙන්නේ. ඒක යම් විදිහේ ශීතියක් දෙලේ ශීතියට අදාළ අවකලනය වලින් ප්‍රස්තාරය ගොඩනැගීම. ඒක තමයි අවසාන පියවර. මොකද උසස් පෙළ තියෙන්නේ ඕකනේ. ගොඩක් දුරට එන්නේ ඕක තමයි. යම් කිසි ශීතියක් දීලා x ධන 1 x වාරයක් x ධන 3 බෙදීම 2 1 ලොකු ප්‍රකාශනයක් දීලා ඕක පළවෙනි උත්පන්නය අනුව දෙවෙනි උත්පන්නය අනුව එකෙන් ශීතේ ප්‍රස්තාරය ගොඩනගන්න කියලා අවකලනය ඇසුරෙන්. එතනින් එහාට ඉතින් මේ ප්‍රස්තාරයේ ඇසුරෙන් යම් කිසි ප්‍රශ්නයක් අවසානට අහනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ෆෝමැට් එක. අවකලනය. වෙන දෙයක් අහන ප්‍රශ්නේ. ඊළඟට ඉතින් අවකලනය භාවිත කරන්න තියෙනවා. මේක පාඩ් වශයෙන් යමු. ඒක පාඩ් 3 එකෙන් අපි ඒක කරමු. අවකලනය ප්‍රස්තාර කියන කොටස පටන් ගන්න තැන දක්වා වගේ කරන්න පුළුවන්. ඊට පාඩ් 4 එකෙන් වගේ අවකලනය ප්‍රස්තාර කරනවා. කියන්නේ අවකලනය ප්‍රස්තාර ගොඩනැගීම. හරි. එහෙනම් දැන් පාඩ් 2 එකට අද ප්‍රමාණවත්. අද දවසේත් මම ගොඩක් ගාතීය ශිත කතා කරා, ගාතීය ශිත අවකලන කතා කරා. තව ඉතින් අර අනුයාත අවකලනය කිරීම. කියන්නේ අපිසි ඊළඟ මම මුලින්ම කරේ ඒක. ඒ වගේ දේවල් ටිකක් කරා. part 3 එකෙන් හමු වෙමු. ඔය ඉන්නේ part 1 එකේ part 2 එකේ උතර බලලාගෙන part 3 එක බලන්න. ඒ වගේ දැන් part 2 එක අවසානයේ අසසිරි බසමට ස්තුතියි.